ආරම්භ වෙනවා. සිංහල දමිළ මුස්ලිම් වැලිපැන්න නගරය මතුගම. ඉතින් ගොඩක් අය ආලෑනි වැලිපැන්න ඒ පිළිසීමත් එක්ක මෙන්න අපි දක්නට ලැබෙනවා නියෝජනය කරන අකුඩාන කොයිස ෆ්ලැට් ඇතරම අද බලමුහොඳ තරගයක් ලබා දෙන්න හොරවල මන්සන්දියෙන් තමයි ක්‍රමයෙන් නගා වෙන්නේ. හොරවල මන්සන්දියෙන් ඒ වගේම ඔයගොල්ලෝ ලීනියාවෙන් පසුව පොරගල පොල්ගම්පල ඇල්ල ප්‍රදේශයේ තමයි වන්නේ. විනාශ මැඩොන්සා ඒ වගේම මම හිතන්නේ අද සුරේෂ් තරංග නඩවල සම්පත් ඒ වගේම පියාජෝ වැනි ක්‍රිකට් රැසක් මම හිතන්නේ අද දිනේදී සම්බන්ධ වෙනවා. ඉතින් අපි පොල්ගම්පල ඇල්ල කිව්වා දෙදෙනෙක් මම හිතන්නේ සූතිනේ ඔවුන් නමින් එදා තරගයේදී තුන්වෙනි ස්ථානය ලබා ගන්නවා. ඒ තරගයත් මාලික මැඩොන්සා සුරේෂ් යාජෝන් 24 මේ විදියට අපි දක්නට ලැබෙනවා. පසු කරමින් රටවාන පොලිසිය ඇතුළු පොලිස් මාර්ග බාධකයේ සහයෝගය පුරුදු පාරක් තමයි මේ පාර සටහන් වන්නේ. ඉතින් ගොඩක් අය අහුවා අවිස්ක වදිනවද කොහොමද කියලා. මෙන්න අවිස්ක අද දක්න ලැබෙන අංග 22 තරග වදිනවා. මේ තරග වදීමත් එක්ක අපි මොනවද සාමර රණවක මතකනේ කාර්යය සහයෝගය ලබා දෙනවා. ඊටටියනි පීවික් දක්ෂ ක්‍රීඩකයෙක් තරගයේ මේ ප්‍රදේශයේ මම හිතන්නේ ඔහුගේ පියා රස වතුරවලින්ම තලමත්ත පිටිකල ගම්පල ප්‍රදේශයේ මම හිතන්නේ මොරකල ප්‍රදේශයේ ගම්පල ප්‍රදේශයේ වමට ඉතින් නැවත ප්‍රදේශයේ කඩුහෙල් අතර සුන්දර ප්‍රදේශයක් කමෙන්ට් කරන්න ලියන්න මම හිතන්නේ සවුන්ඩ් එක සහයෝගය ගැන මනෝත් පාර්ලිමේන්තු ආදරය මේ ප්‍රදේශයේ ක්‍රීඩකයන්ට කළු පහන කියන ප්‍රදේශය තමයි මේ දැන් පසු කරගෙන යන්නේ. කළු පහන ඉහළ කළු පහන පහළ කළු පහන කළු පහන තමයි පොඩ්ඩක් පසු කරමින් මෙන්න ඉදිරියට යනවා. ඉතින් අතරම මේ ප්‍රදේශයේ පුහුණු වීම නිරත වෙනවා. අපි ගොඩක් ඉස්සරහට තමයි කහ බයිසිකලය ගොඩක් විනෝදකාමී තරගවල ඉදිරියට මේ ප්‍රදේශයේ තමයි මෙන්න සාරිදු ලක්ෂිත අපි දකිනවා මෙන්න මඩේ අංක 13 ගහපු ස්ථානේ. ඉතින් මෙන්න බම්පර් එකක් තියෙනවා කළු පහන. ඉතින් ප්‍රදේශයත් එක්ක ඉතින් ඕගොල්ලන්ට දක්නට ලැබෙනවා මෙන්න සුන්දර ප්‍රදේශයක්. අතරම තේ වගාව බහුල තෙත් කලාපීය සුන්දර ප්‍රදේශයක් තමයි අපි දක්නට ලැබෙන්නේ. ක්‍රීඩකයන් කඩවත සම්පත් ඇවිල්ලා ඉන්නවා. සුරේෂ් තරංග
යන්නේ කඳු හෙල් අතරින් පැමිණෙමින් සුන්දර පරිසරයක සෝභා සෞන්දර්යය ගොඩක් කොයි ඉස්සෙල්ලත් ඔබල දකින්න ඇති ඕල්ගම්පලැල්ල නාමකලැල්ල නමින් ප්‍රචලිත වෙනවා ප්‍රදේශයේ තමයි දැන් ඒ වගේම කෙනෙක් අපි දක්වන්න ලැබෙනවා මයිදන් රාමන කියන්නේ පියාජෝ අනුර හෙටිආරච්චි ඉතින් හැම ක්‍රීඩකයෙක්ම මේ ප්‍රදේශයට එන්න ඕනේ අපි දක්නට ලැබෙනවා ඔවුන්ට පාරත් එක්ක වෙයි බොහෝ දුරට කඳු හෙල් අතරින් එන්න එළියට ඒ වගේම මොරටු නියෝජනයක ක්‍රීඩකයන් මෙන්න අපි දක්නට ලැබෙනවා සොයිස පෙරමුණ ගන්න උත්සාහයක් දරනවා සුන්දර පස්තුම් කෝරළේ මතුගම පුරවරයෙන් මෙන්න ලීනියාව ප්‍රදේශයට එකතු වෙද්දී චතුරංග සොයිසා ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනෙක් ඉදිරියට එන්න උත්සාහයක් දරනවා. ඉතින් හීනටියනින් බිහිවෙච්ච දක්ෂ ක්‍රීඩකයෙක් ඉදිරි අනාගතයේ 19 පාල සිටුම් ක්‍රීඩකයා. ඉතින් ඔහු අපි දක්නට ලැබෙනවා මේ ගම්පියසේ පෙරමුණ ගනිමින් ප්‍රබල ක්‍රීඩකයන්ට අභියෝගයක් වෙයිද කිව්වත් අවිෂ්ක මැඩල් සමෙන්න පසුපසින් එන්න උත්සාහයක් දරනවා. ලීනියාව කන්ද තමයි අපි මේ දැන් පසු කරන්නේ. ලීනියාව කන්දෙන් මෙන්න පෙරමුණ ගනිමින් අවිෂ්ක මැඩල්සා දිසිසේ ඔහුගේ රිද්මය ඉදිරියට ඔහුට හුරු පුරුදු පාරක් වශයෙන් තමයි මේ පාර සටහන් වෙන්නේ. මෙන්න ඔහුගේ රිද්මය අනුකූලව ඔහු ඉදිරියට යන මේ විදිහට අවිෂ්ක මැඩල්සා සරදු ලක්ෂිත චතුරංග ප්‍රියංගර සුරේෂ් තරංග හෙටිආරච්චි හදුම්බෝරු සූගිරි ආසිරි කැලුම් මෙන්න ප්‍රබල ක්‍රීඩකවරු රැසක් මෙන්න ඉදිරියට යන උත්සාහයක් දරමින් අද දිනේදී තරගයේ කිමක් සිදු වෙයිද මෙන්න අද දවසේ තරගයත් එක්කම මෙන්න පළවෙනි කොටස මේ දක්වා දෙවෙනි කොටස සම්බන්ධ වෙන දින ඉතින් ලීනියාව අතරම අපුරු ඒ වගේම වලට ප්‍රසිද්ධ වශයෙන් තමයි සටහන් වෙන්නේ මේ කන්දෙන් ගැලවී ගොස් ක්‍රීඩකයන් ඉදිරියට එන්න උත්සාහයක් දරනවා සුන්දර ප්‍රදේශයක් ඒ වගේම ගොඩක් වල්ලපට්ට ගැන ගොඩක් අය කතා කරා. ඉතින් මේ කඳු පියසේ ඒ වටිනා ශාකවල් මම හිතන්නේ කැලෑබද ශාකවල් සෝභා සෞන්දර්යය හැමදාම වගේ මේ ප්‍රදේශයේ මම හිතන්නේ සුන්දර ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයත් එක්ක මෙන්න ඉදිරියට මෙන්න අපි දක්නට ලැබෙනවා ලීනියාව පසු කරමින් ඉදිරියට යනවා. එතනින් පසුව මොරගල ශ්‍රී අභිරාමයේ ලීනියාව අතරම අපි දක්නට ලැබෙනවා මේ සුන්දර ප්‍රදේශය එක්තරාපීය ප්‍රදේශයක් වශයෙන් අද සුන්දර තරගයක් දැක ගන්න පුළුවන් වෙයි. ආගමිකයත් එක්කම සුන්දර තරගයක් එක්ක උත්සාහයක් ගන්නවා ඉදිරියට යන්න. සටහන් වෙනවා.
හිතන්නේ ඔව් පොකුරෙන් මිදී තනියම තමයි තරඟ කරන්න සූදානම් වන්නේ. Ada pokurannya.